ටයිම් ස්පෙන්ඩ් කරන්න අලුත් එක ඇවිදලා හැන්ගවුට් වෙන්න ෆන් එකක් ගන්න පුළුවන්. ඉතින් බායි ගම්පතේ ගායක නම සන්සෙට් බාර් කියලා එකක් තියෙනවා. හායි කොහොමද? ඉතින් ඔන්න අද මම ඔයාලා එක්ක යන්නේ පෝට් සිටි කොලම්බෝ බීච් ප්ලාසා එකට. ඉතින් අන්තරම මේක මම යන්න ප්ලෑන් කරගෙන හිටපු ගමනක් නෙමෙයි. බට් යන්න ගොඩාක් ආසාවෙන් හිටපු ගමනක්. ඉතින් උදේ මගේ තව වැඩ ටිකක් ඉවර වෙලා තමයි හවස චුට්ටක් ෆ්‍රී වෙච්ච ගාම ඒ ගාම මම මගේ යාළුවාලා දන්නවනේ මල්ෂා කලින් ලොග්ස් වල ඉන්නවා. ඉතින් එයාත් එක්ක යන්න අපි දෙන්න ප්ලෑන් කරගත්ත අද අනිවාර්යයෙන්ම යනවා කියලා. So we just came to the port city. port city එකේ ගොඩක් ඒවා තියෙනවා ළමයි. ඉතින් ඒකේ beach plaza එකට තමයි අපි අද යන්නේ. මම කලින් ඇවිදින් තියෙනවා but only for the duty free එකට විතරයි. duty free එකට මම ඊයේත් ඉතින් ඔය බීච් ප්ලාසා ඇතුළට යන්නේ ෆස්ට් ටයිම්. So let's go and see. මම ඔක්කොම කියලා තියෙනවා මේකේ කොහොමද prices, games වල prices කොහොමද, food courts වල food prices normally යන ranges මොනවාද, ඔයාලට afford කරගන්න පුළුවන්ද, and what things that you can do inside the port city. මම ගොඩාක් දේවල් කියලා සහ පෙන්නලා තියෙනවා. අනිත් එක අපි මේ යන්නේ මාරම බෙස්ට් ටයිම් එකේ. මොකද මම දැකලා තිනවා දවල් වරුණ හරිම අමාරුයි පෝට් සිටි යන්න කියලා කට්ටිය ඔය දාලා තිනවා. මොකද ගොඩාක් අවුස්සරයි. but අපි ඔය යන්නේ 5:30 පහමාරට වගේ වෙනකොට තමයි යන්නේ. එතකොට සන්සෙට් එකත් මරු ඔය කියන්නේ නියම වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් සන්සෙට් එක බලන්න කැමති කට්ටියට. so just wait and watch right. ඔයාලට ගොඩාක් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම ප්‍රොවයිඩ් කරන ඉන්ෆර්මේෂන්ස් වලින්. so wait. hi අපි පෝට් සිටි එක ඇතුළට ඇවිදිලා දැන් බීච් එක ළඟට ඇවිදිලා ඉන්නේ. ඉතින් මාරම සෙනගක් ඉන්නේ ළමයි. අද සන්ඩේ දවසක් තමයි අපි මේකට ආවේ. වෙනවනේ අරගෙන. ඉතින් ඔයගොල්ලොත් මං වගේ සන්සෙට් එක බලන්න කැමති එක්කෙනෙක්ද? එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මමත් හරිම ආසයි. මං හිතනවා පෝට් සිටි is the best location කොලම්බෝ සන්සෙට් එක බලන්න. ඉතින් අපි අද සන්ඩේ දවසක යනවා කියලා සෙනග වෙනවනේ. හරිම ලස්සනයි. ගොඩාක් ඇක්ටිවිටිස් තියෙනවා මේකේ කරන්න. අපි ඉතින් හමු කොහොමද ඇක්ටිවිටිස් වල ප්‍රයිසස් කියලා. ඊට පස්සේ අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ප්‍රයිසස් දැන් මොනවද මේකේ කරන්න තියෙන්නේ. මම හිතන්නේ අපි ආවේ බෙස්ට් ටයිම් එකට. මම දැකලා තියෙනවා ගොඩක් අය කියනවා මේ ටයිම් එකට තමයි මේකට එන්න ඕනේ කියලා. බෝට් රයිඩ්ස් තියෙනවා, ජෙස්කි තියෙනවා, and මේකේ පොඩි ළමයින්ට ඇක්ටිවිටිස් ගොඩක් තියෙනවා. and මේ වෙලාවට ටයිම් ස්පෙන්ඩ් කරන්න අර ප්‍රයිවට් බීච් එක වගේ මේක ගොඩක් හොඳයි. මොනවාද අපි එක එක බලලා ඔයාලට කියන්න මොනවාද මේකේ කටි ස්විමුත් කරනවා. නාන්නත් හොඳයි. නාන්නත් පුළුවන්. ගොඩාක් එන්ජොයි කරන්න පුළුවන්. අපි අර නෝමල් බීච් එක යනවට වඩා ගොඩාක් ඇක්ටිවිටිස් තියෙන නිසා මම හිතනවා මෙතන ගොඩාක් බෙස්ට් ප්ලේස් එකක් කියලා ලංකාවේ එන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද කරන්න තියෙන කියලා. අර පැත්තට ගිහිල්ලා stay tuned with me, okay? මගේ යාළුවයි ඔය වගේ බීච් එකේ ඇවිදගෙන ගියා මොනවද try කරන්න තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් බලාගෙන ඉන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද පෝට් සිටි එක ගැන? මේ ලස්සනයි. මාර ලස්සනනේ. මම try කරන්න දෙන්නේ. අපි බලමු ගිහින් මොනවද තියෙන්නේ කියලා. අපි දැන් try කරන එකක් නැති වෙයි ගොඩක් කරලා. බට අපි ඔයාලට ඉන්ෆර්මේෂන්ස් දෙන්න ඕන හින්දා වෙන දවසක අපි try කරමුනේ හල ඇවිදින්න. අද කියන ගොඩක් අවස්ථ වුණා අපි දෙන්න විතරක් ආව නිසා අමාරුයි කරන්න. ඉතින් අපි වෙන දවසක try කරලා ඔයාලට වීඩියෝස් දෙන්නම්. බට් අපි ඔයාලට ඔක්කොම ඉන්ෆර්මේෂන්ස් දෙනවා. මොනවද මේක තියෙන්නේ. මෙතන හරිම රොමැන්ටික් වයිබ් එකකුත් තියෙනවා ළමයි පේනවනේ. සන්සෙට් එකත් එක්ක කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් I was also craving for this. ඉතින් මමත් අගාලා ඔක්කොම පැත්තකින් තියලා සන්සෙට් එක ඉවර වෙන්න කලින් ෆොටෝස් ටිකක් ගන්න ගියා.
හරිම ලස්සනයි මේ වෙලාවේ. එනවනේ මගේ යාළුවා හරිම බිසි. ඉතින් මොනවාද මේකේ ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. මම ප්‍රයිසස් දානවා අපි ඒවා try කරේ නෑ. වෙන දවසක try කරලා ඔයාලට අනිවාර්යයෙන්ම log එකක් දෙන්න. subscribe කරලා තියාගන්න. ඔයාලට අනිවාර්යයෙන්ම vlog එකක් දෙනවා මේකේ තියෙන activities try කරලා. එතකම් බලාගන්න මේක ඔයාලට එන්න පුළුවන් හොඳ place එකක්. මට හිතෙනවා I can ඇවිදින්න time spend කරන්න යාළුවොත් එක්ක ඇවිදලා hang out වෙන්න fun එකක් ගන්න පුළුවන් හොඳ place එකක් කියලා recommend කරන්න පුළුවන්. Still happening නේද හලේ? It's happening. අපි බලමු මොනවද තව තියෙන්නේ කියලා. කන්න බොන්න මොනවද කියලා අපිට කන්න කිසි මේව එකකුත් නැහැ but බලමු මොනවද කනවද මොනවද කියලා. Stay tuned with me and subscribe my channel. ඉතින් ඔය තියෙන හැම ගේම් එකකටම ටිකට් ගන්න ඕනේ ඔය ලොට්ස් බෙයාගේ අවුට්ලට් එකකින්. කියන්නේ මැජික් ෂොප් කියන උතන තියෙන අවුට්ලට් එකකින් තමයි ටිකට්ස් අරන් අපි යන්න ඕනේ. මට මතක විදිහට 500 above තමයි ඔක්කොම ටිකට්ස් යන්නේ. හරිම රීසනබල් ප්‍රයිසස් ඉතින් ලංකාවේ තියෙන අනිත් ප්‍රයිසස් එක බලද්දී. ඉතින් ඔන්න මම ප්‍රයිසස් ඩිස්ප්ලේ කරපුවා ඒවා දාලා තියෙනවා. මම 500 1000 800 6000 4000 එහෙම දාලා තියෙන්නේ. ආයේ ඔතන ස්පෙෂල් ඔෆර්ස් කියලා තියෙන ළමයි කොරල් වීවින් බෝට් එකේ තියෙනවා. ඒක රුපියල් 6000යි. ආයේ පාටි බෝට්ස් දෙනවා. ඔයාලට කලින් බුක් කරලා පැයට පැය භාගෙට පැය දෙකට ඒව charge කරලා මැක්සිමම් මම හිතන්නේ 13 දෙනෙක්ට වගේ පුළුවන්. එහෙම බුක් කරලා පොත් සිටි එකේ පාටිස් උත් දාන්න පුළුවන්. ඉතින් ඔතනත් ප්‍රයිසස් ටික ඩිස්ප්ලේ කරලා තියෙනවා පැය භාගෙට පැයට. ඉතින් හරියම රීසනබල් ප්‍රයිසස් 500 2000 වගේ ඒවට බෝට් රයිඩ්ස් ඔයාලට යන්න පුළුවන්. just key and අර ලොකු බෝඩ් එක තියෙනවා. ඒකෙම මට මතක විදිහට සතියේ දිනවල උදේ 10 ඉඳන් හවස 4 වෙනකන් වගේ තමයි ඒවා ඇක්ටිව් තියෙන්නේ and weekends වල නම් තාමත් වැඩ. ඉතින් ඒවට ගොඩක් ගෲප් එකක් ඉන්න ඕනේ ලොකු බෝට් එකේ යන්න නම් 10 දෙනෙක් වගේද කොහෙද. but හරිම රීසනබල් ඉතින් ප්‍රයිසස් ගෲප් එකකටනේ. ඉතින් ඔය වගේ ගොඩක් පොඩි ළමයිට අර පොඩි අර මම කලින් පෙන්නුව ඒවා තියෙනවා. ඒවා රුපියල් 500යි පැයට. එහෙම හරිම රීසනබල් ප්‍රයිසස් වලට මෙතන අපිට අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න පුළුවන්. යාළුවොත් එක්ක ඇවිදilla hang out වෙන්න පුළුවන්. so very nice. ඉතින් අපි පිට රටකට ගියා වගේ feeling එකක් තමයි අපි දෙන්නට නම් දැනුනේ out of Colombo out of Sri Lanka ගියා වගේ. ඉතින් මේ ඉන්නේ ලොට්ස් බෙයා. ඊට පස්සේ අපි දෙන්නා ෆුඩ් කෝට් එක පැත්තට ගියා. මාරම ලස්සනයි and ගොඩක් shops තියෙනවා. ඔක්කොම වගේ දැන් ඕපන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඉතින් ගොඩක් කල් මේ පොත් සිටි එක ඕපන් කරලා ඉතින් අපි දෙන්නට නම් ලොකු බඩගින්නක් තිබෙන්නේ නෑ ළමයි. but ඉතින් ඔයාලටත් පෙන්වන්න ඕනේ හින්දා අපි රවුන්ඩ් එකක් ගියා and මොන හරි ගන්න ක්‍රේවිං එකක් තියෙයිද කියලා බලන්න. so 30ක් තමයි ඔය වෙලාවේ නම් අපිට තිබ්බේ. ඉතින් බාහිකුත් තියෙනවා මම ඒක ගැන කියන්න. so prices ගැන මම normally පොඩි idea එකක් දෙන්නම්. 1000 and above අපිට කියන්නේ කැම වලට යනවා අනිවාර්යයෙන්ම. but හරිම reasonable. ඒකට අපි හිතන්නේ දැන් පෝට් සිටි එකේ කියන මාර ගණන් වැඩි කියලානේ. but එක එක જાති තියෙනවා juices and rice naan kottu barbecue and pizza ice creams ඔය එක වර්ග ගොඩාක් තියෙනවා. bubble tea ගොඩාක් දේවල් තියෙනවා try කරන්න. ice creams තියෙනවා මේ shop එකේ ice creams ගොඩාක් famous මම දැකලා තියෙනවා. ගොඩාක් කට්ටිය try කරනවා කියලා ඒක but ඒ වෙලේ අපිට ice cream කන mood එකක් තිබෙන්නේ නැහැ. ඉතින් අපි ගත්තේ නැහැ. so ඉතින් කෑම ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට අතේ තියෙන ගානට normally ඉතින් කොහොමත් අපිට 1000 බව අතේ තියෙනවානේ. ඒ ගානට මොනවා හරි කාලා යන්න පුළුවන්. අපි යනවා කියලා හිතුවට ගියේ නැහැ. තව චුට්ටක් ඉන්න හිතුණා. අපි මොන හරි බීලා කාලා යනවා කියලා හිතුවා. රැටම මෙතනින්. ඉතින් අපි ඉස්ලාම try කරන්න ගත්තා. මොනවාද බබල් මයිලෝ එක. ලැබෙන්නෝ එක. I think බබල් මයිලෝ එක අපි එකක් ගත්ත ඉස්ලාම දෙනම try කරන්න. අනිත් අපි බලමු එක හොඳ වෙයිද කියලා. මෙතන තියෙනවා බායි ගමකටේ බායි කියන නම sunset bar. sunset bar කියලා එකක් තියෙනවා. මානම ෂෝක් කනේ අපි හිතුවේ නෑ ඇත්තටම මෙච්චර මේක ෂෝක් වෙයි කියලා. ආයෙ දවසක
දවසක අපි දෙන්න එනවා අනිවාර්යෙන්ම. ඒ ලොබ් එක ඔයාලට අනිවාර්යෙන්ම ගේනවා. මොකද මේකේ තියෙන ඇක්ටිවිටීස් අපි try කරේ නෑනේ අද ආවට. ඔය ඇක්ටිවිටීස් try කරන්න අනිවාර්යෙන්ම ආයෙ එනවා. අනිවාර්යෙන්ම affordable නේ. ඉතින් අපි කෑම ගන්න කමු. හම්බෙන්නේ. අපි මයිලෝ එක try කරමු. subscribe. ඉතින් අපේ බබල් ටී මයිලෝ එක ආවා. ඔය බබල් ඇන් පොටේටෝ කියන අවුට්ලෙට් එකකින් තමයි අපි ඒක ගත්තේ. and මට කියන්න ඕනේ උනේ ආයතන like රුපියල් 800 ඉඳන් උඩට වගේ බබල් ටීස් and මාචාස් එකේව තියෙනවා. ඔයාලට ගිහින් try කරන්න පුළුවන්. It was really nice. ඒක රසයි. අපි දෙන්න ඩිනර් එක ඔතනින් ගන්නවා කියලා හිතුවට අපිට අපේ plans වෙනස් කරන්න උනා. එහෙම ඉතින් අපි හිතාගෙන ඉන්න විදිහටම plan workout වෙන්නේ නැහැ. මොකද අපේ තව යාළුවෝ 3 දෙනෙක් වෙන තැනක බලන් ඉන්නවා ඩිනර් එක ගන්න කියලා අපිට එතෙන්ට යන්න උනා. but ඒ වරන් වීඩියෝ කරේ නැහැ. ඉතින් අපිට තව චුට්ටක් time තිබ්බ නිසා බලන්නකෝ ඉතින් අපි දෙන්න මොකද කරන්නේ කියලා. අපි දෙන්නන කොච්චර කතා කරන්න ගොඩක් දේවල් pop up වෙනවා මේ වගේ වෙලාවට. කෙනෙක් මොනවා හරි දෙයක් මතක් වෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් hops අපි ඉන්නේ. ඉතින් hops කතා කරන්න හරි කැමතිනේ. ඉතින් ගොඩක් කතා කරලා අපේ වෙලාව ආවම අපි ගියා. So this was really a nice time and I hope that everyone of you got some kind of information. So subscribe and keep. Thank you for watching.